Good morning. සුබෝදෑසනක් වේවා යාළුවනේ. අද මං හදන්න යන්නේ පරිප්පු කරියක්. පරිප්පු නම් කවුරුත් එකම විදිහට තමයි හදන්නේ. ඒ උනාට පලාතෙන් පලාතට එතකොට එක එක්කෙනා එක විදිහට තමයි පරිප්පු හදන්නේ. මේ අද මං හදන්න යන්නේ මම හදන විදිහට පරිප්පු කරියක්. දැන් මම මෙතන සෝදලා අරගෙන තියෙනවා පරිප්පු ටිකක්. මම මේකට දානවා බැදපු උළුහාර ලැට ටිකක් දානවා මම මේකට. ඊට පස්සේ සමහර අය නම් මම දන්නවා මේ ලුණු හැම දාන්නේ පස්සේ. එනනම් මම නම් ලුණු දාලම තමයි ලිපේ තියන්නේ. ලුණු ටිකක් දානවා. එතකොට කහ කුඩු ටිකක් දානවා මේකට. එතකොට අපි 3-5 කුඩු චූට්ටක් දාන්න ඕන. 3-5 කුඩු වැඩිපුර හැම වැටුනොත් මේකට මේකේ තියෙන අර පරිප්පු මාළුවේ තියෙන කරියේ තියෙන ලස්සන පාට ගතිය නැතුව යනවා. හින්දා චුට්ටක් දාන්න ඕනේ. එතකොට මිරිසුත් අපි ගොඩක් දාන්නේ නැහැ. මොකද පරිප්පු කරියක් කියන්නේ මේ ටිකක් මිරිස් අඩුවෙන් තියෙන්න ඕන එකක්. දානවා. එතකොට මම මෙතන කපලා තියෙනවා ලුණු ටිකක් තියෙනවා, අම්මිරිස් තියෙනවා, සුදු ලුණු ටිකක් තියෙනවා. දැන් මම ඒ ටිකක් දානවා මෙහෙම ඔක්කොම ටික. එතකොට මෙතන තියෙනවා රම්පෙයි කරපිංචයි දෙක තියෙනවා. එකක් දානවා මම මේකට. දාලා ඉවරලා ගොඩාක් අය පරිප්පු මාළුවක් කරියක් හදන්නේ වතුරෙන් තැම්බෙන්න තියලා තමයි කිරි දාන්නේ. ඒ උනට මම එහෙම දාන්නේ නැහැ. මම මේ දාන්නේ දිය කිරි. දිය කිරි ටිකක් දාලා ඒක තැම්බෙනකොට තමයි මම මිටි කිරි දාන්නේ. අපි එහෙනම් මේ පරිප්පු කරිය ලිපේ තියමු. තව මම ලීසුයි යලයි තෙල් දාන්න යන්නේ. දැන් මම කපලා තියෙනවා මෙතන. හීනියට දිගට කපලා තියෙනවා. අල ටිකක් කපලා තියෙනවා. ලීස් කපලා තියෙනවා. දැන් මම මේකට දානවා අර අනිත් දේවල් වගේම උළුහල් ඇට ටිකක් දානවා. ලුණු පොඩ්ඩක් දානවා. මොකද මම කරෝල ටිකක් දානවා මේකට. ඒ නිසා ලුණු පොඩ්ඩක් දානවා. කහ කුඩු ටිකක් දානවා. 3-5 ටිකක් දානවා. මම මේකට මේ දාන්නේ කෑලි මිරිස්. මේ දාන් ගම් මිරිස් කුඩු පොඩ්ඩකුත් දාන්න ඕන. එතකොට ලීස් වලට හරිම රසයි. එතකොට තව මම දානවා මේකට කෑලි මිරිස් ටිකක් දානවා. මං කරවල දාන නිසා ලුණු පොඩ්ඩයි දැම්මේ. තව මේකට දානවා අමුරිස් කපපු අම්මිරිස් ටිකක් දානවා. අපි බලමු දැන් මේක තෙල් දාන්න. දැන් පරිප්පු කරිය ඉදෙනවා. දැන් මම මිටි කිරි දාලා තියෙන්නේ පරිප්පු කරිය ඉදෙනවා. මම ලීස් එක තෙල් දාන්න යන්නේ. දැන් මම තෙල් ටිකක් මෙතන ලිපේ තියලා තියෙනවා. මම දැන් මේකට දානවා ආබෑට ටිකක්. දාලා වහන්න. මේක වැහුවේ නැත්තම් හැම අපේ ඇඟට විසික් වෙනවා මේ උණු ආබෑට. එතකොට තුවාල එන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට දැම්මා තලාගත්තු සුදු ලුණු ටිකක්. කරවල කෑලි ටිකක් දැම්මා මේකට. දැන් මේක ටිකක් බැදෙන්න අරින්න ඕන. සුවඳ ගහලා බැදෙන්න අරින්න ඕන පොඩ්ඩක් නිඹුරු පාට වගේ වෙනකන්. දැන් මේක ටිකක් බැදෙන්න අරිමු. දැන් පරිප්පු කරිය හරි දැන් ඉදලා තියෙන්නේ. අපි දැන් මේක ඕෆ් කරමු. දැන් මේක දුඹුරු පාට වෙලා තියෙන්නේ. දැන් මම මේකට දානවා කරපිංච ටිකක් දානවා. මම රම්පේ දාන්නේ නැහැ මේකට. මොකද ලීසුයි ඔක්කොම දාපම ඔක්කොම කොළ පාට ගා තියන්න තියෙන්නේ. ඒ නිසා
දැන් මම ලීස් ටික දානවා. ලීසුයි යලයි ටික දාලා හොඳට දැන් මේක කවලම් කරගන්න ඕනේ. දැන් මම කෑම උයලා ඉවරයි. බත් එකක් උයලා තියෙනවා. කීරිසම්බ බත් එකක්. එතකොට අපේ පරිප්පු කරිය හදලා තියෙන්නේ. එතකොට ලීසුයි යලයි කරවලයි එකට බැද්දා. ඒකත් හරි. එතකොට තව තියෙනවා බිත්තර. මෙච්චර තමයි හැදුවේ අද උදේ කෑමට. එහෙනම් යාළුවනේ ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න සතුටින් ඉන්න ආදරේ ගොඩක්.